තමයි. ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් මම මේ දැන් අරගෙන ඇවිත් තියෙන්නේ අපේ නූරේලිය ට්‍රිප් එකේ අන්තිම දවස. අපරාධي අපිට තව දවසක් ඉන්න තිබුණා කියලාත් මට හිතුණා. මොකද සාමාන්‍යයෙන් මට ට්‍රිප් එකක් ගියාට පස්සේ අන්තිම දවස කියන්නේ ගෙදර එනකන් ටිකක් අර ඉවසිල්ලක් නැති දවසක්. හැබැයි මේ ට්‍රිප් එකේ නම් මට එහෙම දැනුන්නේ නැහැ. මොකද යාළුවොත් එක්කනේ අපි ගියේ. ඒ නිසාද කොහේ මට එහෙම එකක් දැනුන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ හරිය චුට්ටක් නතර කරා ස්ට්‍රෝබෙරි ගන්න. මොකද තා චුට්ටක් ඉස්සරහට ගියොත් ස්ට්‍රෝබෙරි නැති වෙයි කියලා හිතලා මේ හරියම අරන් ගියා අපි. ඊට පස්සේ අපි යනවා ගෙකිරි පාක් එකට. එහෙනම් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔන්න ඉතින් අපි ගෙකිරි පාක් එකටත් ආවා. මට ටිකට් එකේ ගාන නම් මතක නැහැ. මං හිතන්නේ නූරෙලිය ආවම ඉතින් හැමෝම යනවනේ නේද ගෙකිරි පාක් එකට. මං හිතන්නේ මම මේ ආවේ 3 වෙනි පාර හරි 4 වෙනි පාර හරි. මං ගිය අවුරුද්දටම දෙපාරක්ද ගොහේ ආවා. අපි ගෙදර ඉඳන්ම ප්ලෑන් කරගෙන ආවේ මේ පාර නම් ගෙකිරි පාක් ගියාම බෝට් රයිඩ් එකක් යනවා කියලා. මොකද කලින් ගිහිල්ලා නෑ අර කොච්චර ආවත් බෝට් රයිඩ් එක ගන්න ගිහින් තිබුණේ නෑ මම. ඉතින් ඒකට ආසාවෙන් තමයි ඉඳියේ. එහෙනම් ඉතින් අපි බෝට් රයිඩ් එකත් යන්. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ඉන්න ඕනේ හොඳ. The dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. මේ ට්‍රිප් එක ගියේ අප්‍රේල් මාසෙනේ. එතකොට කොහොම හරි මාස ගානක් ප්ලෑන් කරලා අර ගෲප් වලින් කතා කර කර ඉඳලා කොහොම හරි අන්තිමට ආප් ට්‍රිප් එකක් තමයි මේ. ඇත්තටම හරි සතුටුයි. කොහොම හරි ඉතින් අපිට එන්න ලැබුණානේ. අපි මේ ආවේ අපි දැන් ගෙදගිරි පාක් ආවේ අප්‍රේල් 14 වෙනිදා. සෑහෙන සෙනගක් ඉඳියා එදා අවිල්ලා අවුරුද්ද දවස වුණාට බෝට් රයිඩ් එක යන ආසාවෙන් ගියාට චූටි බයකුත් තිබුණා. කොහොමද ඉසේවත් ඇටුනොත් එහෙම බිනන්නත් බෑනේ මට. අපිට චුට්ටක් වෙලා ඉන්නත් කිව්වා. ෆ්ලයිට් එක එනවයි කියලා චුට්ට වෙලාවක් ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඉතින් ඒක ඇවිත් ගියාට පස්සේ තමයි අපිට යන්න පුළුවන් වුණේ. එහෙනම් ඉතින් අපි බෝට් රයිඩ් එක යමු. රයිඩ් එක යන්න ගියේ රුපියල් 2500ක් වගේ ගාණක්. කොහොම හරි අපි ගියා 9ක්. කොහොම හරි 2500ට හරියන්න හොඳ වටයක් එක්කගෙන යනවා. අර වටපිටාවෙම හරිම ලස්සනයි. ගිහින් තියෙන කට්ටිය ඇතිනේ නේද? ඒ එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම මරු. ඔයාලත් ගෙකිරි පාක් ගියොත් අනිවාර්යයෙන්ම බෝට් රයිඩ් එකක් යන්න අමතක කරන්න එපා. ඇත්තටම මේක ෂොක් අනේ. අපි ඉතින් ජොබ් එකක් කරන අය නිසා හවසට ගෙදර
එනවා උදේට ආයේ යනවා. එතකොට ඉතින් අපිට ඉතින් අර රිලැක්ස් ටයිම් එක චුට්ටක් අඩුයිනේ. එතකොට අර යාළුවොත් එක්ක හරි ගෙදර අයත් එක්ක හරි ෆ්‍රී ටයිම් එකක් හම්බුනාට පස්සේ පොඩ්ඩක් ඇවිදලා කරලා ඉන්න එක ඇත්තට මේක හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. මම ඒකට හරි කැමතියි. මං හිතන්නේ ගොඩක් අයට එහෙම අර ෆ්‍රී ටයිම් හම්බෙනවා අඩුයි. මම නම් කියන්නේ කොහොම හරි හම්බෙන චූටි වෙලාවෙන් හරි මනස සැහැල්ලු වෙන දෙයක් කරන්න කියලා තමයි මම නම් කියන්නේ. ඔයාලත් ෆ්‍රී ටයිම් එකක් හම්බුන ගමන් කාත් එක්ක හරි ඉතින් ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, ගෙදර අය එහෙම අයත් එක්ක පොඩ්ඩක් චුට්ටක් නිදහස් තැනකට ගිහිල්ලා අර හැමදේම කතා බහ කරලා ඉන්න. එතකොට ඉතින් ඒක හිතට සැහැල්ලුවක් දැනෙයි ඔයාලටත්. මට නම් එහෙමයි. ඔන්න ඉතින් අපි බෝට් රයිඩ් එකත් ගිහිල්ලා ආවා. ඒ එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම මරු. ඔයාලත් යන්න. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් ඇවිදලා ෆොටෝස් එහෙම අරගෙන ඊට පස්සේ ඉතින් අපි ආයේ යන්න තමයි හදන්නේ. අද නිකන් ගෙදර යන්නත් බෑ වගේ ළමයි. මේ වීඩියෝස් එඩිට් කරද්දි හිතුනේ අනේ ආයේ යන්න තිබ්බනම් කියලා. ඒ තරම් නුවරඑළිය කියන්නේ හරිම ලස්සනයි. මං යන්න ආසම තැන් වලින් එකක් තමයි නුවරඑළිය කියන්නේ. කොහොම හරි මාරම ලස්සනයි. ඊළඟට යන්නේ ඇඩිෂන් බංගලෝ එකට. මං එතෙන්ටත් ගිහින් තියෙනවා. කොහොම හරි මේ යන්නේ තුන්වෙනි පාර මං හිතන්නේ. කොහොම හරි අපිට වාහනේ මගින් දාලා පයින් යන්න වුණා. පාර දෙපැත්ත බ්ලොක් වෙලයි කියලා අපිට වාහනේ මගින් දාලා තමයි යන්න උනේ. කොහොම හරි උඩහට ගිහින් බලද්දි පාකින් එකේ වාහන නැහැ. ඔක්කොම ටික අර පාර දෙපැත්තේ වාහන දාලා පාර බ්ලොක් වෙලා තිබ්බේ.
ඉතින් අපි පයින් උඩහටම ගියා ළමයි. that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. Their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude, I am found. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm, the stars and the moon. Teach me the language ඔන්න එහෙනම් ඉතින් අපි ආවා. යමුද මාත් එක්ක ඇතුළට. කොහොම හරි ටිකට් එක රුපියල් 100යි. ඇත්තටම මේ අර වටපිටාව හරිම ලස්සනයි. කොහොම එච්චර ලස්සන තියන් ඉන්නවද මන් දන්නේ නැහැ ළමයි. කොහොම හරි අර ඇතුළ ටික නම් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. කොහොම හරි ඒ ඇතුළේ ඉඳපු එක්කෙනෙක් කිව්වා අර නවතින්න පුළුවන් කියලා අපිට. එක නයිට් එකකට රුපියල් 5000ක් වගේ ගානක් තමයි මට ඇහුනේ. කොහොම හරි ඉතින් එහෙම නවතින්න තිබ්බනම් මරු නේද ළමයි. Ring tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive. අන්නාසි කීයද? ස්ට්‍රොබෙරි කීයද? මං ඉතින් මෙතනින් අන්නාසි අච්චාරුවෙකුත් ගත්තා. මං හරි මාසයි අන්නාසි කන්න. ඒ වුණාට ඉතින් අපේ හස්බන්ඩ් කන්න දෙන්නේ උෂ්ණයි කියලා. මං ඉතින් හොරෙන් කෑවොත් තමයි
ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ අන්නාසිත් කාලා. ඔයාලා කියන්න බලන්න ඔයාලට ෆ්‍රී ටයිම් එකක් හම්බුනාට පස්සේ කොහේ යන්නද ඔයාලා වැඩිපුර මාස? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඊට පස්සේ ඉතින් අපි එන ගමන් කට්ටියට බඩගිනි කියපු නිසා රෑට කන්න ඉතින් එච්චර රෑ වෙලා තිබ්බේ නැති නිසා අපි ආප්ප කාලා තේ බොන්න තමයි හදන්නේ. මෙතනින් පස්සේ ඉතින් වීඩියෝස් නෑ. අපි රෑට කාපු වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. ගොඩක් රෑ වුණා. මං හිතන්නේ රෑ 10-11 විතර වුණා අපි රෑට කනකොට. එහෙනම් ඉතින් අපේ නුවරඑළිය ට්‍රිප් එක මං ඉවර කරන්න තමයි හදන්නේ. ඔයාලා මොකද හිතන්නේ මගේ වීඩියෝස් ගැන? හොඳයිද නැත්නම් හොඳ නැද්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලස්සන වීඩියෝස් බලන්න. එහෙනම් ඉතින් හැමෝටම බයි. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන්. Dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. And their songs entwine with the trees that stand knotted in